ආයුබෝවන්. ඔන්න අදත් මම පුංචි වීඩියෝ එකක් අරගෙන එන්නයි හදන්නේ. මට අද හිතුණා පොඩි දෙයක් ඔයාලට කතා කරන්න. පොඩි දෙයක් කිව්වට ඒක ලොකු දෙයක් ඇත්තටම. අපි අද කතා කරමු ධනය, බලය, වාසනාව, සැනසීම ගෙන දෙන ප්‍රබල ක්‍රමයක් ගැන. හැමෝම ආසයිනේ ඒකට. හැමෝම ආසයි සතුටින් ලස්සනට ධනවත්ව හිතේ හැටියට ජීවත් වෙන්නනේ. ඒකට හොඳ ක්‍රමයක් තියෙනවා. මේක මම අත්දැකීමෙන්ම දන්න බොහෝ දෙනෙක් මං හිතන්නේ මේ වෙනකොට දැන් මේ ගැන විශ්වාස කරනවා. මේවා කරලා බලලා තියෙනවා. අත්දැකීමෙන්ම දන්නවා. හැබැයි නොදන්න අයත් ඇති. අන්නේ නොදන්න අයටත් අපි හැමෝම එකා වගේ ඉන්න, සතුටින් ඉන්න, ධනවත්ව ඉන්න, ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රමවේද කියලා දෙන්න ඕනේ. අපි කවුරුත් එහෙම ඉන්නනේ කැමති. මං අන්නේ නිසා අද ඒ ගැන චුට්ටක් කතා කරන්න හිතුවා. ඔයා මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. අපි හැමතිස්සෙම අපි කියන්නේ පොසිටිව් තින්කින්, ධනාත්මක සිතුවිලි ගොඩනගා ගන්න ඕනේ. ධනාත්මකව සිතන්න ඕනේ. නෙගටිව් ඍණාත්මක සිතුවිලි වලින් හිතන්න ගියොත් අපි හැමතිස්සෙම අර නැහැ බෑ කියන තැනට තමයි යන්නේ. එතකොට අපිට ලැබෙන්නේ නැහැ. ලැබෙන මාර්ගෙ හැදෙන්නේ නැහැ. මොකද අපි මනසින්ම ඒ ගැනමයි හිතන්නේ. නැහැ මට ලැබෙන්නේ නැහැ. මට රස්සාවක් නැහැ. මට වාහනයක් නැහැ. මට සල්ලි නැහැ. ඔහොම නෑ කියන එකමනේ හිතන්නේ. ඒකම තමයි ආශිර්වාදයක් වෙන්නේ. නෑ කියන එක තමයි එයාට ආශිර්වාදයක් වෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපිට තියෙනවා, අපිට කරන්න පුළුවන්, මට හරි ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ඔයාගේ සිතුවිලි තමයි වෙනස් වෙන්න ඕනේ. මේක දිගටම ඔයා චුට්ටක් අහන් ඉන්න. එතකොට ඔයාට හිතේ ඇත්තට මේක තමයි වෙන්න ඕනේ කියලා. ඔයාලා දැකලා ඇති මම ෂෝට් වීඩියෝ වල ගොඩාක් කතා කරනවා විශ්ව ශක්තිය ගැන, විශ්ව මාතාව ගැන. අපිට මේ විශ්වයේ ලැබිලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒවලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ලස්සන ජීවිත අපිට ලැබිලා තියෙනවා. ඔයාට මට හැමෝටම ලස්සන ජීවිත ලැබිලා තියෙන්නේ. මේක අවලස්සන කරගන්නේ, මේක දුක්ඛිත කරගන්නේ අපිමයි. අපේ වැරදි වලින්මයි. නැත්තම් අපිට හැමෝටම ලැබිලා තියෙන හරිම ලස්සන ජීවිත. ඉතින් ඒ නිසා ඔයා අද ඉඳන් මෙන්න මේ වගේ හිතන්න පුරුදු වුණොත් ඔයාගේ ජීවිතෙත් අර මම කියන විදිහේ ලස්සන ජීවිතයක්, ධනාත්මක සිතුවිලි වලින් හැපි, ධනවත්, පොහොසත්, ඒ වගේම හොඳ මානසික මට්ටමක් තියෙන, සතුටින් ජීවත් වෙන්න පුළුවන් චරිතයක් නැත්නම් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වේවි. ඔයා හැමතිස්සෙම මෙන්න මෙහෙම හිතන්න. මගේ පවුලේ හැමෝම ඉන්නේ දැන් හරිම සතුටින් කියලා හිතන්න. නිතරම හිතන්න එහෙම. අපි ඉන්නේ හරි සතුටින්. මගේ දරුවෝ, මගේ සැමියා, අම්මා තාත්තා, සහෝදරියෝ, යාළුවෝ මේ හැමෝම දැන් ඉන්නේ හරිම සතුටින්. මම ඉන්නේ හරිම සතුටින්. මගේ පවුලේ අය ඉන්නේ හරිම සතුටින්. එහෙම හිතන්න. අපිට ඇති වෙන්න සල්ලි තියෙනවා. හොඳට සල්ලි එන මාර්ගයක් ලැබිලා තියෙනවා, හැදිලා තියෙනවා. මට වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් සල්ලි දැන් මන් ළඟ තියෙනවා. අන්න එහෙම හිතන්න. මට මේ හිමිලා තියෙන ලස්සනම ජීවිතයක්, වාසනාවන්තම කෙනා මම. අන්න එහෙම හිතන්න. අර දුක්ඛිත වචන හිතන්න එපා. නැත්නම් බැරි කියන වචන හිතන්න එපා. මම දැන් ගත කරන්නේ ඉතා සැප පහසු ජීවිතයක්. අවශ්‍ය කරන හොඳ මානසික මට්ටමක් මට තියෙනවා. මට හැමදාම සාර්ථක මිනිසුන් හමු වෙනවා. සාර්ථක වෙච්ච උදවිය හම්බ වෙනවා. එයාත් එක්ක කතා කරන්න මට පුළුවන් වෙනවා. මට වඩා ධනයෙන්, බලයෙන්, හැකියාවල් වලින් වැඩි අය නිතරම මට හමු වෙන්න ලැබෙනවා. මම හරි වාසනාවන්තයි. ඉතින් මේ විදිහට මට මේ වගේ අය හම්බ වෙන්නේ මමත් සාර්ථක වෙච්ච කෙනෙක් නිසා. මම හොඳ සාර්ථක මිනිසෙක් කියලා හිතන්න. මෙහෙම වුණාම හැමදේම ආකර්ෂණය වෙනවා හොඳ පැත්තට. සාර්ථක පැත්තටනේ අපි හිතන්නේ. සාර්ථක පැත්තට ආකර්ෂණය වෙනවා. මට මුදල් ආකර්ෂණය වෙනවා. මට ඇති වෙන්න මුදල් තියෙනවා. මම දැන් ගොඩක් පින්දහම් කරනවා. නැති බැරි අයට මට හැකි උපරිමයෙන් මං උදව් කරනවා. ඒ අය මට ගොඩාක් පින් දෙනවා, ගෞරව කරනවා. මං හරි දැන් පොහොසත් කෙනෙක්. මෙන්න මේ වගේ හිතන්න. මෙහෙම හිතන්න ඔයා ඇත්තටම
පොහොසත් කෙනෙක් බවට පත් වෙනවා. ඔයාට ධනය ආකර්ෂණය වෙනවා, බලය ආකර්ෂණය වෙනවා, ගෞරවය ආකර්ෂණය වෙනවා, මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඔයාට හැමෝම ඔයා ළඟට දුවගෙන ඇවිත් කතා කරાવી. ඔයාගේ හොඳ කියාවි, ගුණ වයාවි. ඔයා ගැන ආඩම්බර වේවි. ඔයාට ආඩම්බර වෙන්නත් පුළුවන් වේවි. ආයි කවදාවත් මට මුදල් හිඟ නොවේ. හැමදාම මට මුදල් තියෙනවා. ජලය වතුර වගේ. වතුර වගේ මට මුදල් ගලාගෙන එනවා. දැන් මම හරි සතුටින්. හරිම පොහොසත් කෙනෙක් මම. මට හැමෝම ආකර්ෂණය වෙනවා. මට හැමෝම හරි ආදරේ. මේ විදියට හිතන්න. මට මේ විශ්වයෙන් ලැබිලා තියෙන හරි ලස්සන ජීවිතයක්, පොහොසත් ජීවිතයක්. ඒ නිසයි මම අද සතුටින් ඉන්නේ. මම කරන කියන හැමදේම සාර්ථක වෙනවා. මේ විදියට ඔයාගේ යටිසිත බල ගන්නන්න. මේ විදියට ඔයාගේ යටිසිත බල ගන්නද්දී ධනාත්මක චින්තනය ඔයාට ඇති වෙනවා. ධනාත්මක චින්තනය තුලින් ඔයාව වෙනස් කරනවා. ඔයාව ධනවත් කෙනෙක් බවට පත් කරනවා. ඒ වගේම තමයි ඔයා ලස්සනට පිරිසිදු පිළිවෙලට අඳින්නත් ඉගෙන ගන්න. පිළිවෙලට යන්න, තැනකට යන්න, ලස්සන වචන කතා කරන්න. ඒ වගේම තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න. බොහෝ දේවල් ඉගෙන ගන්න. දැන් අපිට ෆෝන් එකකින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. YouTube එකේ ඒ වගේ දේවල් සර්ච් කරලා පොතපත කියවන්න. හොඳ දේවල් තව පත්තර කියවන්න. හොඳ මිතුරන් ඇසුරු කරන්න. දැනුමෙන් වැඩි උදවිය සමග කතා බහේ යෙදෙන්න. එතකොට ඔයා දැනුමිනුත් පෝෂණය වෙනවා. එතකොට ඔයා දැනුමිනුත් ධනවත් වෙනවා. ඔයා ගොඩක් දේවල් දන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමයි ඔයාට හැමෝම ගරු කරන්නේ. ඔයාට නිකම්ම ගරු සරු ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට හම්බෙන ඕනෑම දෙයකට ස්තුති කරන්නත් පුරුදු වෙන්න. ස්තුති කරන්න ඔයාට පුළුවන්. සිනහවකින් හරි වචනකින් හරි ඔයාට අනිත් අයට ගරු කරලා ස්තුති කරන්න පුළුවන්. ඒ අයව අග යන්න පුළුවන්. අපි මේ ලෝකෙට දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. මම හැමදාමත් කතා කරනවා ගැන. අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. පෙරලා ඔයාට ඒව එනවා. ඒක ලැබෙන්නේ ඩබල් වෙලා. අපි දෙන දේ අපිට ඩබල් වෙලා ලැබෙන්නේ. දෙගුණ තෙගුණ වෙලා ලැබෙන්නේ. ඒ නිසා හරි විශ්වාසයෙන් ඉන්න ඕනේ තමන් ගැන. තමන් ගැන විශ්වාසයෙන්, තමන් ගැන ආඩම්බරෙන්, තමන්ට යමක් තියෙනවා ඒක අනිත් අයට වඩා තියෙන එක නෙවෙයි, තමන්ට තියෙනවා කියන එක හිතන්න. මට නෑ කියලා හිතන්න එපා. මේ විශ්වය හරි බලගත්. මේ විශ්වයේ තියෙන ආකර්ෂණය හරිම වෙනස්. හරිම ආකර්ෂණීයයි. හැමෝටම මේ ආකර්ෂණ බලය තියෙනවා. හැමෝටම මේ ආකර්ෂණ ශක්තිය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒකට තමුන්ගේ ආකර්ෂණ ශක්තිය ධනාත්මක චින්තනය තුලින් වැඩි දියුණු කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ධනවත් කෙනෙක්, ඔයා පොහොසත් කෙනෙක්, ඔයාට ගොඩක් දේවල් පුළුවන් කෙනෙක්, ඔයා ගොඩක් දේවල් දන්න කෙනෙක් බවට පත් කරගන්න ඕන. ඔයාට බෑ කියලා ඔයා හිතුවොත් ඔයාට බෑ තමයි. ඉතින් ඒ නිසා මේ විශ්වයේ තියෙන ආකර්ෂණ ශක්තිය ඕක තමයි. ඒක අපි හරහා එන්න නම්, අපිට ලැබෙන්න නම් අපිත් දේවල් දෙන්න ඕන විශ්වයට. හොඳ දේවල්. මම ඒකයි කිව්වේ ලස්සනට කතා කරන්න, ලස්සනට ඇවිදින්න, යන තැනට ලස්සනට යන්න, කැපී පෙනෙන්න යන්න. ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. ඒකට තමන් ඉන්න තැන හොඳින් කතා බහ කරලා හැමෝත් එක්කම බොහොම මිත්‍රව ඉන්න. අර අපි කියන්නේ කෑකෝ ගහගන්න යන්න එපා, සම්ඩු කරන්න යන්න එපා. පුංචි වචන වලට වැරදි තැන් හොයාගෙන ඒ වගේ පසුපස යන්න එපා. කාගේවත් වැරදි දකින්න එපා. හැමෝගෙම හොඳ දකින්න. ඔයා හොඳ කෙනෙක්ම බවට පත් වෙන්න. ඔයාට වෙනත් අයගේ වෙනත් අදාළ නැති කතා කිසි දෙයක් එපා. ඔයා හොඳ මිනිස්සෙක්. ඔයා අනිත් අයගේ දකින්නේ හොඳ දේවල් පමණක්ම වෙන්න. එතකොට අපිට හොඳම තමයි ලැබෙන්නේ. පෙරලා අපිට ලැබෙන්නේ හොඳම තමයි. අර මං කිව්වා වගේ ඩබල් වෙලා ලැබෙන්නේ. කවදාවත් Tamanට නෑ කියලා චුට්ටක්වත් හිතන්නවත් කියන්නවත් වචනකින්වත් කියන්නවත් එපා. කෙටියෙන්ම කිව්වොත් නෙගටිව් හිතන්නම එපා. ඔයා පොසිටිව් කෙනෙක්ම වෙන්න ඕනේ. එතකොට ඔයාට ජීවිතේ ජය ගන්න හරි ලේසි. ඔයාට ලස්සන ගයක් හදන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ ලස්සන ගයක හීනයක් බලන්න. මම දැන් ඉන්නේ ලස්සනම ගෙදර කියලා හිතන්න. ඔයා ඉන්න ගේ කොච්චර පුංචි වුණත් ඔයාට ඒ ගේ පේන්න ඕනේ හරිම ලස්සනද, ලොකු ගයක් වගේ ඔයාට පේන්න ඕනේ. එහෙම වුණාම ඔයාට ලස්සන ගේක, ලස්සන ලොකු ගේක හීනේ හැබෑ කරගන්න පුළුවන්. ඔයා ඉන්න තැන පිරිසිදුව ලස්සනට තියාගන්න. ලොකු පොඩි කියන එක නැවෙන්නේ තමන් ඉන්න විදිය අනුව. පුංචි ලස්සන ගෙවල් තියෙනවා අර මහා මැදුර වලට වඩා ලස්සන. ඒ ඇතුලේ ඉන්න මිනිස්සු සහ ඒ ඇතුළත තියෙන විදිය කෙනෙකුට ආවම දැනෙන්නේ
ලොකු පොහොසත් කෙනෙක් ඉන්නවා වගේ. පොහොසත් කිව්වම මානසික මට්ටම තීරණය වෙනවා. ධනයක් තීරණය වෙනවා. ඒ හැමදේම මේ විදිහට ගන්නවා. දැන් ඔයා ගෙදර ලස්සන කරන්නේ නැති. අපි හිතමු අපිට තියෙන පුංචි සාලයක් කියලා. ඊවසේ කවුරුත් ඇතුල් වෙන තැනනේ නේද? හැමෝම ඇවිල්ලා ඉඳගෙන කතා බහ කරන. එතන ලස්සනට තියාගන්න. එතන ගොඩාක් බඩු මුට්ටු පුරවගෙන වැඩකට නැති දේවල්, ප්‍රයෝජන නැති දේවල් ගොඩ ගහ ගන්න එපා. සරලව තියාගන්න. ඒ කියන්නේ පුටු සැටියක්, නැත්තම් පුටු දෙක තුනක්, පුංචි ස්ටූල් එකක්, කැමතිනම් රූපවාහිනී යන්ත්‍රයක්, ඒ වගේ. එතකොට ලස්සන මල් බඳුන මේ වගේ පුංචි දේවල් ටික. ලස්සන වෝල් ආර්ට් එකක්. ඒකත් හොඳ වෙන්න ඕනේ. ඒකෙත් හොඳ අර අඬන වගේ පින්තූර නැතුව මේ සබහා ධර්මයට කිට්ටු හරි ලස්සන ධනාත්මක හිතන්න පුළුවන් දේවල් තියෙන පින්තූරයක් එහෙම වෝල් එකේ ගහලා එහෙම ලස්සනට තියාගන්න. ගොඩක් බඩු පුරව ගන්න නැතුව කැඩුණු බිඳුණු දේවල් තියන්න නැතුව අත්‍යවශ්‍ය දේවල් පමණක් තියලා බලන්න ලස්සන නැද්ද කියලා ලස්සන කාපට් එකක් දාලා මේ ටිකට ගොඩක් දේවල් යන්නේ නැහැ. මේ ටික කරගන්න ගොඩාක් හොඳල් ඕනේ නැහැ. හැබැයි මේකේ වටිනාකම ගෙට ඇතුල් වෙන කෙනාට ලස්සනට දැනෙනවා. ලස්සනට තියාගන්න. තමන් ඉන්න කාමරේ, නිදන කාමරේ මේක ලස්සනට තියාගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි පිරිසිදුකම. ඇඳ යට එක දේවල් ගොඩ ගන්න නැතුව, අල්මාරි එක උඩ එක දේවල් ගොඩ ගන්න නැතුව, තමන්ගේ මේසේ උඩ වැඩකට නැති දේවල් ගොඩ ගන්න නැතුව පිරිසිදු පිළිවෙල කියන දේ හරි වැදගත්. ඒ වගේ තමයි පිරිසිදුකම. ලස්සනට තියලා බලන්න. ඉබේම ආකර්ෂණය වෙනවා. විශ්ව ශක්තිය ආකර්ෂණය වෙනවා. පිරිසිදු තැන්න තමයි විශ්වයේ ශක්තිය ආකර්ෂණය වෙන්නේ. එහෙම නැතුව කැඩුණු බිඳුණු වැඩ කර නැති කුණු කසල තියෙන තැනකට විශ්ව ශක්තිය ආකර්ෂණය වෙන්නේ නැහැ. අපි දන්නවා මේ විශ්වයේ විශාල සංඛ්‍යාවක් දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ඒ අයගේ බලය ශක්තිය අපි දෙසට එන්න නම්, අපි දෙස බලන්න නම්, අපි ඒ අයට එන්න පුළුවන් ස්ථානයක් බවට අපි ඉන්න තැනපත් කරන්න ඕනේ. ඒකට එන්න පුළුවන් තැන බවට අපේ හිතපත් කරගන්න ඕනේ. යහපත් සිතුවිලි තියෙන්න ඕනේ. හොඳ ආකල්ප තියෙන්න ඕනේ. මේව තමයි වෙනස් වෙන්න ඕන දේවල්. මේව කරන්න ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. හැබැයි මේව කරොත් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. ඒක තමයි මට කියන්න ඕනේ. මං චුට්ටක් ඉක්මනින් කතා කරනවා. මොකද මම බොහොමයක් වැඩ කරන අතරේ මගේ මේ channel එකත් කරගෙන යන්නේ. ඉතින් ඔයාලත් මේකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගනිවි කියලා බලාපොරොත්තු වෙනවා. තවත් දවසක අපි කතා කරමු මේ ගැන තවත් දුරටත්. ඔයාලට යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නම් ඒ ගැනත් කමෙන්ට් එකක් තියන්න. මේ ගැන වෙනත් ආකල්පයක් තියෙනවා නම්, වෙනත් සිතුවිල්ලක් ඔයාට තියෙනවා නම්, මේ ගැන තව මොන හරි අදහසක් මේකට එකතු වෙන්න ඕනේ කියලා හිතනවා නම්, තව ඕන තරම් අදහස් තියෙවි ඔයා ළඟ. ඒවත් මට කමෙන්ට් එකකින් දක්වන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින්, සන්තෝෂයෙන්, ජයග්‍රහී සතියක් ගත කරන්න හැකියාව ලැබෙන සතිය බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.